හෙලෝ කොහොමද ඔයාලට? වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මං අද හිතුවා ලංකාවේ අපිට බජට් ෆ්‍රෙන්ඩ්ලි ගන්න පුළුවන් හොඳම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වගේක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු මොනවාද කියලා. ඉතින් මම ඉස්සරහට ඔයාලත් එක්ක බාත් ටයිම් රූටින් එකකුත් ෂෙයා කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මුලින්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මගේ ෆේස් වොෂ් එක. Nature Secret එකේ මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි මම පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේක ඇත්තටම හොඳයි. හොඳ ප්‍රොඩක්ට් එකක්. මේ හැම එකකම මිල ගණන් මම උඩින් දාන්නම් ඔයාලට. කොම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට Pond's එකේ මේ Super Light Gel එක ඇත්තටම පර්ෆෙක්ට්. මම මේ දවස්වල මේක යූස් කරනවා. මොකද පහුගිය ටිකේ සෝෂල් මීඩියා වල මේක වයිරල් ගියා. ඒ වගේම ඇත්තටම මේක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේක යූස් කරලා බලන්න. ඒ වගේම මම එක එක බොඩි ලෝෂන්ස් පාවිච්චි කරනවා. ඉතින් මට හොඳම ප්‍රොඩක්ට් තුනක් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. වැස්ලින් එකේ මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. පුංචි කාලේ ඉඳලා මම දිගටම යූස් කරපු එකක්. ඒ වගේම මම මේකේ ඇලෝ එකත් මේ දවස්වල පාවිච්චි කරනවා. ඇත්තටම ඩ්‍රයි ස්කින් එකට ගොඩක් මේක හොඳයි. ඒ වගේම හෙල්දි බ්‍රයිට් ඩ්‍රයි ස්කින් එකට මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ලංකාවේ ජීවත් වෙන අපිට සන්ස්ක්‍රීන් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඕනි දෙයක්නේ. මම පාවිච්චි කරන්නේ නම් මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේක දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ ගාණක් වෙනවා. ඒ වගේම ගොඩක් හොඳ සන්ස්ක්‍රීන් තව තියෙනවා ලංකාවේ. තව මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් විදිහට ප්‍රිවෙන්ස් එකේ මේ සන්ස්ක්‍රීන් එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේකත් මේ වගේ ප්‍රයිස් එකක් තමයි වෙන්නේ. හොඳ සන්ස්ක්‍රීන් එකක්. හැබැයි පොඩ්ඩක් මේ ප්‍රිවෙන්ස් එකේ වයිට් කාස්ට් එක වගේ චුට්ටක් තියෙනවා. මේ දෙකම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රොඩක්ට් එක මෙඩිකේටඩ් එකක්. මම ඒක යූස් කරන්නේ නම් හෑන්ඩ් ක්‍රීම් එකක් විදිහට. හෑන්ඩ් ක්‍රීම් ගත්තොත් හොඳම හෑන්ඩ් ක්‍රීම් එකක් විදිහට ස්පා සිලෝන් එකේ හෑන්ඩ් ක්‍රීම් එක ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඒක ඔයාලට කලින් වීඩියෝස් වල පෙන්නලා තියෙනවා. මේ තමයි මගේ අනික් බොඩි ලෝෂන් එක. ඔනෙල් එකේ මෙන්න මේ බොඩි ලෝෂන් එක. මේක සිලෝන් ග්‍රීන් ටී වලින් තමයි හදලා තියනවා කියලා කියන්නේ. ඒ වගේම මේක ගොඩාක් සුවඳයි. මේක ගාගෙන ගියාම මුළු දවසම හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. ඒ වගේම මේක ඩ්‍රයි ස්කින් එකට තමයි හොඳම. ඉතින් මම මේ පෙන්නන එක හුඩා බියුටි එකේ ෆේස් මාස්ක් එක. ඉතින් මේක ඇප්ලයි කරාම අපේ මූණේ තියෙන white heads, black heads ඔක්කොම අයින් වෙලා යනවා. ඇත්තටම මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම Forever brand එකේ තියෙනවා black heads remover කියලා තව ප්‍රොඩක්ට් එකක්. ඒකත් ඇත්තටම හොඳයි. මේ වෙලාවේ මගේ අතේ ඒක නැහැ. මේ දෙකම මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඊළඟට අපිට නැතුවම බැරි දෙයක් මුළු දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්න අපිට ඩියෝඩ්‍රන්ට් එකක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ජනට් එකේ මේ ඩියෝඩ්‍රන්ට් එක තමයි මම 100%ක්ම රෙකමන්ඩ් කරන්නේ. මොකද හේතුව කිව්වොත් මේක ගොඩක් සුවඳයි. පැය 24ක් වුණත් මේක සුවඳයි. ඒ වගේම මේකෙන් අත් යට කළු වෙන එක ඇත්තටම නවත්තනවා. සාමාන්‍යයෙන් ඩියෝඩ්‍රන්ට් වලින් අපේ අත් යට කළු වෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවනේ. ඇත්තටම මේකෙන් තමයි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් උනේ. ලිප් බාම් එකක් ගත්තොත් මම පාවිච්චි කරන්නේ නම් ජනට් එකේ ලිප් බාම් එක. ඒ වගේම මම තව ලිප් බාම් එකක් ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඒක ඉස්සරහට මම පෙන්නන්නම්. ජනට් එකේ මේ ස්ට්‍රෝබෙරි එකයි චොක්ලට් එකයි තමයි මම යූස් කරන්නේ. මේ දෙකෙන් තොල් පැලෙන එක අඩු වෙනවා. ඒ වගේම ලිප් වල තියෙන ප්‍රශ්න ටික ඇත්තටම අඩු වෙනවා. ඩාර්ක් වෙන්නෙත් නැහැ. ඉතින් මේක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඔයාලට තියනවාද යටිපතුල් පැලෙන ප්‍රශ්නයක්? ඉතින් මම මේ කියන දේ කරලා බලන්න. මේ පෙයාස් එකේ තියෙන බේබි ඔයිල් එක අරගෙන නිදාගන්න කලින් අනිවාර්යෙන්ම අපේ යටිපතුලේ ගාලා නිදාගන්න. යටිපතුල ගොඩක් සීනිදු වෙනවා. ඒ වගේම යටිපතුල් පැලෙන ප්‍රශ්නටත් මේක ගොඩාක් හොඳයි. ඉතින් මම මේකෙන් තමයි ඒකට විසඳුම හොයාගත්තේ. ඊළඟට පෙන්වන දේ නම් 100%ක රිසල්ට් එකක් තියෙන දෙයක්. චන්දනාලේප එකේ මෙන්න මේ සෝප් එක. ඇත්තටම මේක මම දවස් 3ක් විතර තමයි සතියට ගාන්නේ. මේක ආයුර්වේදික එකක්. මේකේ සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවන්දරා ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපේ අවුවට පිච්චිච්ච දේවල් ඒ වගේ දේවල් අපේ ස්කින් එකේ තියෙනවා නම් අනිවාර්යෙන්ම මේකෙන් අපිව පැහැපත් කරන එක කරනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. මම 100%ක් රෙකමන්ඩ් කරන දෙයක් තමයි මේ චන්දනාලේප එකේ ආයුර්වේදික් සෝප් එක. ඔයාලට ස්ටෝරි ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ ෂැම්පු එක තමයි හොඳම විසඳුම. මේකත් ආයුර්වේදික් එකක්.
ලයිමි කියන මේ බ්‍රෑන්ඩ් එකේ ෂැම්පු එක. මේක අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න. ඒ වගේම මේක ගොඩක් ආයුර්වේදික් ෂොප් වල තියෙනවා. අරන් බලන්න ඔයාලට ඉස්සරි ප්‍රශ්නේ තියෙනවා නම් මේක තමයි හොඳම විසඳුම. ඒ වගේම BB ක්‍රීම් එකක් අපි එළියට යද්දී නෝමල් අපේ ගමන් වලට පොඩි BB ක්‍රීම් එකක් අපි ඇප්ලයි කරගෙන යනවානේ. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ජැනට් එකේ BB ක්‍රීම් එක. මේක සන්ස්ක්‍රීන් එකක් විදිහටත් අපිට යූස් කරන්න පුළුවන්. මේක තමයි අනික් විශේෂම ප්‍රොඩක්ට් එක. ඇත්තටම කිව්වොත් මේක තමයි මල් ළඟ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක. ඔරල්ගා මේක ෆාමසි වල තමයි ගන්න තියෙන්නේ. ගොඩක් ඔය ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඒ වගේම සමහර අයට කොරළ වගේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. ඒකට මේක තමයි හොඳම විසඳුම. මේක දවල්ට නම් යූස් කරන්න එපා. එහෙම වුණොත් කළු වෙන්න බලනවා. මේක යූස් කරන්නේ සාමාන්‍යයෙන් රැට බොඩි ලෝෂන් එකත් එක්ක මික්ස් කරලා. පිම්පල් ප්‍රශ්න තියෙන අයට මේ ජැනට් එකේ කොහොඹ මෙඩිකේටඩ් සූතින් පැක් එක ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලා මේකේ පැක් එකම යූස් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. ඉතින් මේ පැක් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. සතියකින් විතර ඔයාලගේ පිම්පල් ඇත්තටම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම යටිපතුල් පැලෙන ප්‍රශ්නටත් මේ ෆොරෙවර් එකේ ෆුට් ක්‍රීම් එක ගොඩක් හොඳයි. ඇලෝවේරා ඇන් ගොටුකොළ තමයි මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා යාලා කියන්නේ. මේක යූස් කරන්නේ රැට. ඉතින් සමහර වෙලාවට අපිට ස්කින් එකේ ප්‍රශ්න එනවනේ. රෑෂ් වගේ දේවල්, එතකොට දාඩි බිබිලි ඒ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවනේ. ඇත්තටම මේ ලැක්ටෝ එකේ ක්‍රීම් එක ඒකට ගොඩක් හොඳයි. ගොඩක්ම සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට තමයි මේක හොඳ. මේක අපිට මූණට වගේම අපේ බොඩි එකටත් යූස් කරන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක්. හරි, ඊළඟ ප්‍රොඩක්ට් එක විදිහට මම ඔයාලට පෙන්නන්නේ ඔනෙල් එකේ අන්ඩර්ආම් ක්‍රීම් එක. මේක අත් යට ඒ වගේම බෙල්ලවට ඒ වගේ අපේ බොඩි එකේ ඉක්මනට අඳුර වෙන තැන් තියෙන ඒ වගේ තැන් වලට මේක යූස් කරන්න පුළුවන්. මේකෙන් ඒ ඩාර්ක්නස් ගතිය නැති වෙලා යනවා. මේකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. මේ තියෙන්නේ නේචර් සීක්‍රට් එකේ අන්ඩර් අයි ක්‍රීම් එක. අපි නිදි මැරුවාම සමහර වෙලාවට අපේ ඇස් යට කළු වෙන ප්‍රශ්න එනවා. ඒ වගේ ප්‍රශ්න අපිට ගොඩක් තියෙනවානේ. ඒකට මේක තමයි හොඳම ක්‍රීම් එක. මේක සාමාන්‍යයෙන් දිගටම යූස් කරාම අපිට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ වැස්ලින් එකේ මේ ජෙල් එක. මේක ලිප් බාම් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම අපේ යටිපතුල් පැලෙන ප්‍රශ්නටත් ගොඩක් මේක හොඳයි. මම මේක සමහර දවස්වලට නිදා ගන්න කලින් මගේ අත් දෙකේ කකුල් දෙකේ ගාලත් නිදා ගන්නවා. ඉතින් මේක ගොඩක් හොඳයි ඩ්‍රයි ස්කින් එකකට. ඒ වගේම ලිප්ස් වලට, යටිපතුල් වලට ඒ දෙකටමත් මේක හොඳයි. ඊළඟට වැස්ලින් එකේ මේ ලිප් බාම් එකත් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. මේකත් මම යූස් කරන හොඳ ප්‍රොඩක්ට් එකක්. මේකෙනුත් ලිප්ස් වල තියෙන ප්‍රශ්න නැති වෙනවා. අර කලින් මම කිව්වා වගේම මේ ප්‍රොඩක්ට් එකත් ඇත්තටම හොඳයි. මට ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න අමතකුණ තවත් හොඳ ප්‍රොඩක්ට් එකක් මල් ළඟ තියෙනවා. මේක බිලෙස්ම නැචරල් එකේ මේ බොඩි ලෝෂන් එක. මේක රැට තමයි යූස් කරන්නේ. අපි අවුවේ ගිහින් කළු වුණාම එහෙම මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳයි. අපේ ස්කින් එකට යෙලොවිෂ් කලර් එකක් ඇත්තටම මේකෙන් දෙනවා. ඉතින් මම මේකත් රෙකමන්ඩ් කරනවා. ඉතින් මං හිතනවා ලංකාවේ බජට් ෆ්‍රෙන්ඩ්ලි හොඳ ප්‍රොඩක්ට් එකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා කියලා. මේ හැම එකක්ම මම try කරන ඒවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you මගේ වීඩියෝ එක බලුවට. අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. bye.